අද පාඩම තුලින් අප සාකච්ඡාවට වාචනය කරන්නේ the present perfect passive voice පිළිබඳවයි. මෙම present perfect passive voice තමා කර්ම කාරකය තුල තෙවන කාලය එහෙමත් නැතිනම් තුන්වන tense එක වන්නේ. මෙහිදී පෙර අප සාකච්ඡා කර tenses දෙකේම වගේම noun එකක් pronoun එකක් එහෙමත් නැතිනම් phrase එකක් වාක්‍ය මුලට යෙදෙන අතර helping verb එක ලෙස අපට මෙම කාලයේදී has been or have been යොදා ගැනීමට පුළුවන්. මෙහිදී has been ඒකවචන සඳහාත් have been බහුවචන සඳහාත් යොදා ගැනීම සිද්ධ කරනවා. ඉන්පසු අප සුපුරුදු පරිදි past participle verb එකක් තබා ගැනීම සිද්ධ කරනවා. Something has been done by someone. Something has been done by someone. යම් දෙයක් යම් කෙනෙකු විසින් සිදු කරලා තියෙනවා. අප විසින් වාක්‍යයක් තනපුවාම ඒ වාක්‍යයේ තේරුම වන්නේ something has been done by someone. එනම් යම් දෙයක් යම් කෙනෙකු විසින් සිදු කරලා තියෙනවා යන්නයි. අප උදාහරණ වාක්‍යයක් සාකච්ඡාවට වාචනය කර බලමු. මෙහිදී මම පෙර ටෙන්සස් දෙකේදී සාකච්ඡා කරපු වාක්‍යෙම මෙහිදී පැසිව් වොයිස් වල තුන්වන ටෙන්ස් එකට හැරවීම සිද්ධ කරනවා. ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා ඔහු විසින්. ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා ඔහු විසින්. ක්‍රිකට් has been played by him. ක්‍රිකට් has been played by him. අද ඔබ සාකච්ඡාවට භාජනය කරේ the present perfect passive voice පිළිබඳවයි. මීළඟ දිනේදී ඔබ සාකච්ඡා කරන්නේ past අතීත කාලයේ the past simple passive voice පිළිබඳවයි. Thank you very much.